ඔන්න තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් යාළුවනේ බලන්න මේ මොනවද කියලා. මේ මල් පෝච්චිය උඩටම වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. මේ මල් පෝච්චිය පෙරලිලා තියෙනකොට තමයි බැලුවේ ඇයි මේ පෙරලිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ යාළුවා. ඉතින් මෙන්න මේ යාළුවා උඩට එනකම් අපි දන්නෙත් නැහැ. ඉතින් දැන් මාස ගාණක් වෙනවා මේ වැල හිටවලා මාස 4ක් විතර වෙනවා. හරියටම කියන්න බෑ මාස 4ක් කියලා මම මේ අනුමාන කරලා කියන්නේ. ඉතින් මෙන්න මෙයා ඇවිල්ලා කිරි දෙන මව්වරුන්ට කැල්සියම් ප්‍රෝටීන බහුල තියෙන ආහාරයක් කියලා මම අහලා තියෙනවා. මේ ඇවිල්ලා දන් දීලාල. ඉතින් මේකේ එක එක කෑම જાති හදනවා. ගොඩක් අය මම දැකලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේක පැල කරගන්න පුළුවන් අල කෑල් දෙකක් තමයි තියෙන්නේ. මේ දෙක පස්සට හැංගුවාම පැලවෙනවා. ඉතින් මේකට මුගල් පොහොර කියලා විශේෂයෙන් මොකුත් දැම්මේ නැහැ. නිකම්ම තමාටින් පැලවුනේ. මේක අපිට ඒ කියන්නේ පොඩි අල කෑල්ලක් අරගෙන හාල්ගෝණි එක මේ පැල කරත් පැලවෙනවා හොඳට. ඉතින් මේක මේ ගොඩක්ම අපි කියන්නේ රාජ අල කියලා. රාජ අල කියලා කියනවා, දන්දිල අල කියලා කියනවා. මං අහලා තියෙන විදිහට මේක ගොඩක් පැලවෙන්නේ යාපනයේ පැත්තේ. යාපනයේ පැත්ත වගේ පැතිවල තමයි මේ පැලවෙන්නේ. මේකේ යාළුවනේ බර තිබ්බා මේක විතරක් 1673ක් බර තිබ්බා. ඉතින් ඊට පස්සේ තව අල කෑල්ලකුත් හම්බුණා. ඒකත් එක්ක බැලුවාම ඔක්කොම කිලෝ 5කට කිට්ටු වෙන තිබ්බා. ඉතින් දැන් නම් මේ දවල්ට අපි උයනවා. දැන් චිකන් එකක් හදාගන්න තමයි යන්නේ. මේ පහේ බදිනවා. මේකට දාලා තිනවා සුදු ලුණු, ඉඟුරු, එනසාල්, ඒ වගේම අමු පහේ, කරපිංචා, රම්ප වගේ දේවල් දාලා තිනවා. දැන් පොඩ්ඩක් අපි මේ පහේ ටික බෙද ගන්න හදන්නේ. මේකට මිරිස් කුඩු ටිකකුත් දාගත්තා. ඉතින් මිරිස් කුඩු දැම්මට පස්සේ පොඩ්ඩක් අර කැස්ස වගේ ගතියක් එනවා සැරට. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ ලුණු පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ කැස්ස වගේ ගතිය එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් පහේ ටික බෙද ගන්න ඕනේ. ඉතින් මම වෙනම චිකන් එකට ගොරකා ලුණු ඒ වගේ දේවල් දාලා අතගාල් තිබ්බේ පොඩ්ඩක් ඒ ඇඹුල් ගතිය පොඩ්ඩක් පුරවා ගන්න චිකන් වලට. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ පහේ එකට මේක එකහු කර ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් හොඳට හැදිලා ගන්න. හැදිලා ගත්තට පස්සේ පොඩ්ඩක් ලිපේ තියලා තියලා මේක වහගන්න එපා. ගොඩක් දුරට චිකන් වගේ දේවල් හදනකොට මස් වර්ග උයනකොට වහන්නේ නැහැනේ තියෙන. ඉතින් මේකත් එක්කම අපි කන්න හදාගත්ත පරිප්පුත් මෙන්න මේ විදිහට හොදලා ඉතින් තියාගත්තා. ඉතින් උයන ගමන් බොන්න තේකකුත් හදාගත්ත කේක් කෑල්ලකුත් එක්ක. කේක් කෑල්ලකුත් තියෙනවා. ඉතින් අද අපි හැදුවේ චිකන් කරි එකයි පරිප්පු කරි එකයි ඔක්කොම කියන්නේ කතුරු මුරුංගා පැෂන් ෆෘට් එතකොට ඒක කැලෑ කොළ ಜಾති එකව ගල්ලා පලා මැල්ලුමක් හදාගත්තා. ඉතින් පලා කපන්න නම් මේ විදිහට කපන්න නම් ඇත්තටම මට බෑ. මේ කපන්නේ අම්මා. හීනිය ලියන්න ඕනි. මේ වගේ පිහියකින් කපන්න දියා හිතන්නවත් බෑ. මොකද මේක ගොඩක් මුවහත් පිහියක්. ඉතින් ඉඳලා හෙඩලා මෙන්න මේ වගේ කොළ මැල්ලමකුත් කන්න ඕනේ. කිරි දෙන මව්වරුන්ට ගොඩක්ම හොඳයි. ඉතින් කොළ ಜಾති කනවා නම් අර වගේ දන් දීලාලත් හොයාගන්න තියෙනවා නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පැත්තේ හොයාගෙන හරි අරගෙන තම්බලා කන්න. ඒකෙන් එක එක කෑම ಜಾති හදන්න පුළුවන්. අපිට පුළුවන් දන් දීලාල වලින් හදන්න වැලි තලප වගේ දේවල් හදනවා මම දැකලා තියෙනවා. එතකොට මොනවාද අර සාමාන්‍යයෙන් අපි අර උයනමනේ අල කරි එක ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. නැත්නම් නිකන් තම්බලා පොල් එක එහෙමත් කනවා ගොඩක් කට්ටිය. ඉතින් මේක තම්බන්න ඕනේ ස්ටීම් කරලා. ඔන්න මම දැන් දවල්ට කන්න යන්නේ. මේ තුන හදාගත්ත තින් කන්න. ඉතින් ඔන්න මගේ පොඩි එකා දැන් නැගිටලා ඉන්නේ. එයා පොඩ්ඩක් නිදාගෙන හිටියේ දැන් පොඩ්ඩක් නැගිට්ටා. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. මම ආපහු වීඩියෝ එකක් අරගෙන එන්න යාළුවනේ දවස් දෙක තුනකින්. ඉතින් අදට ගිහින් එන්න මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.